වෙල්කම් ටු ද නෙක්ස් ලෙවල්. මම දයන්නම් ජයලත්. අද මන් තෝරගත්ත සෛලිය සොසනය. සෛලිය සොසනය ගැන කියන්ඩෝනි හැම දෙයක්ම කියනවා ඔයාලට කටපාඩමක් නැතුව අවබෝධයෙන් පාඩන් කරගෙන ඉවර කරගන්න පුළුවන්ගෙන විදිහට දිගුකාලිනව මතකතියාගන්න පුළුවන් විදිහට එහනම් ඉති අපි බලමු සෛලිය සොසනය කන්නේ මොකක්ද කිය. හරි දැම් මොකක් දැනගන්නක් කලින් අපි දැනගෙන ඉන්න පැයි සයිලිය සතනය කියන්නේ මොකක්ද කියලා සරලව දැනගෙන ඉන්න පැ ඔයාලගේ සිලබස් එකෙත් සාමාන්‍ය අර්ථ දැක්වීමක් තීලා තියෙනවා. අපි බලමුකො මොකක්ද කියලා. දැන් මං මේ ඇඳලා තියෙනවා මෙන්න මෙතන මෙන්න මෙහෙම බෝල වගේ සයිල ටිකක් ඇඳලා තියෙනවා. ඒ වගේම ඕකාසන්නයෙන් යන තව රුද්‍රිකේෂනාලිකා තියෙනවා. එකින් එකක් මං මෙතන ඇඳලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සයිල වටේට මං ඇඳලා තියෙනවා තරලයක්. ඒක තමයි අන්තරාල තරලය. සයිල වටේ තියෙන තරලය තමයි අන්තරාල තරලය. එතකොට පළවෙනියට බලන්නකො. දැන් මේ රුධිරකේෂනාලිකා හරහා රුධිරය ඇරගෙනනවනේ. ඔය රුධිරයත් එක්ක ඔක්සිජන් තව පෝෂක ද්‍රව්වය හෙම අරගෙනනවානේ. එතකොට දැන් අපිට මෙතනදි ඕන වෙන්නේ පෝෂක ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. හැබැයි අපිට මෙතනදි ඕන වෙන්නේ සාමාන්‍යයෙන් ග්ලූකෝස්. හරි? ඒ හින්දා මම මෙතන ග්ලූකෝස් විතරයි ලිව්වේ. බලන්නකො දැන් ඒ අරන් එන ඔක්සිජන් ටිකයි ග්ලූකෝස් ටිකයි එකපාරම ඩෝංගාල මේ සයිලෙට දෙන්නේ නැහැ. මෙන්න මේ අන්තරාල තරලය හරහා ඇවිල්ලා තමයි මේ සයිලෙට ඇතුළු වෙන්නේ. හරි? මෙහෙම ඇතුළු වුණාම බලන් ඉන්නකො මම මේ මොකටද යන්නේ කියලා. හරි? මෙහෙම ඇතුළු වුණාම මේ සයිලේ පොඩි වැඩක් කරනවා. හරි? මේ ග්ලූකෝස් ටික අර ඔක්සිජන්ව පාවිච්චි කරලා කඩලා දානවා. එහෙම කඩන එකට අපි කියනවා ඔක්සිජන් පාවිච්චි කරලා කඩපු හින්දා ඒ කඩන නිසා අපි ඒකට කියනවා ග්ලූකෝස් ඔක්සිකරණය කරනවා කියලා. හරි? එහෙම ඔක්සිකරණය කරපුවාම මේකෙන් ශක්තියක් නිදහස් වෙනවා. ඔයාලා කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්නවානේ. මෙන්න මෙහෙම එකක්. දැන් ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6නේ. එයා ඉන්නේ මේ කාබන් 6ක් එකට බැඳිලානේ මෙහෙම. මෙන්න මේ බන්ධන කඩපුහාම ශක්තියක් නිදහස් වෙනවනේ. හරි? ශක්තියක් නිදහස් වෙනවනේ. ඒ වගේම අපි දන්නවා මේ බන්ධන හදන්න ශක්තියක් දෙන්න ඕනේ. හරි? මෙතනදි වෙන්නේ මොකද්ද? ග්ලූකෝස් වල මෙන්න මේ බන්ධන කඩපුහාම ශක්තියක් නිදහස් වෙනවා. ආන් ඒ ශක්තිය අරගෙන සෛලයට ඕන වැඩ ටික කරගන්නවා. හරි? ඔන්න ඔය ක්‍රියාවලියේදී තව නිපද වෙනවා අපද්‍රව්‍ය වගේ දේවල්. හරි? අපද්‍රව්‍ය කියන්නේ සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් වගේ. හරි? ඒව කොහොමත් සෛලයක තියාගෙන ඉන්නේ නෑනේ. ඒව බැහැර කරනවනේ. දැන් බලන්නකෝ ඔක්සිජන් ගත්තා කාබන් ඩයොක්සයිඩ් පිට කරානේ. හරි? සාමාන්‍ය මේක ශ්වසනය වගේනේ. හරි? මේක හැබැයි වෙන්නේ සෛලයක් ඇතුළේනේ. ඒකින් අපි කියනවා මේකට සෛලීය ශ්වසනය කියලා. දැන් මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ සෛලීය ශ්වසනය කියන්නේ මොකක්ද කියලා. හැබැයි මං කිව්වනේ ග්ලූකෝස් කඩද්දී ඔක ශක්තියක් නිදහස් වෙනවා. ওই ශක්තිය එකපාරම සෛලයට ගන්නෙත් නැහැ. ඒවා ගබඩා කරගන්නවා මෙන්න මේ චූටි ATP කියලා අණුවක. ඇඩ්‍රිනොසින් ට්‍රයිෆොස්ෆේට්. හරි? ATP කියලා අණුවල ගබඩා කරගන්නවා. හැබැයි මන් දැන් ඕක මෙහිම කිව්වට මේක පියවර ගණනාවක් ඔස්සේ තමයි සිද්ධ වෙන්නේ. තව මේකට එන්සයිම් ඕන, මේක අස්සේ එක ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. ඔය ඔක්කොගේම එකතුවක් තමයි සෛලීය ශ්වසනය කියන්නේ. මන් දැන් ඊළඟට කියා දෙන්න යන්නේ මේ වගේ මේ එක පියවරවල් වලදී මොනවාද වෙන්නේ කියලා සහ ඒ පියවර ටික ඔක්කොම මං ඊළඟට කියා දෙන්නම්. හරි බලන්නකො අර මං කියපු සෛලීය ශ්වසනයේ පියවර කිහිපය තමයි මේ තියෙන. පියවර 3ක් තියෙනවා. පළවෙනි එක ග්ලයිකොලිසිය, ඊළඟ එක ක්‍රෙබ්ස් චක්‍රය, අනිත් එක ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. හරි? දැන් සාමාන්‍ය මේවා පියවර ඇතුළේ ඉගෙන ගන්නකොට අපිට මතක හිටිනවා ග්ලයිකොලිසිය ඔය කියන වචන ටික මතක හිටිනවා. හරි? දැනට බලන්නකො මේ ග්ලයිකොලිසිය කියන එක සාමාන්‍යයෙන් ඊට කලින් මේ ග්ලයිකොලිසියයි ක්‍රෙබ්ස් චක්‍රයයි අතර තව පොඩි පියවරක් තියෙනවා. මෙන්න මේ දෙක සම්බන්ධ කරන පියවරක් වගේ. ඒ පියවරට අපි කියනවා පයිරුවේට් ඔක්සිකරණය කියලා. හරි? පයිරුවේට් ඔක්සිකරණය.
පයිරුවේට් ඔක්සිකරණය. බලන්න මේ මෙන්න මේ පියවර සිද්ධ වෙන්නේ කොහෙද කියලා බලන්න ඕනේ අපි. හරි. දැන් මෙතන තියෙනවා මං ඇඳලා සෛලයක්. තව මෙන්න මෙතන ඇඳලා තියෙනවා මයිටොකොන්ඩ්‍රියාව. තව ඉන්ද්‍රිකා තියෙනවා මං ඇන්දේ නෑ. හරි. ඕන්නම් මේ න්‍යෂ්ටි කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මේ ග්ලයිකොලිසිය කියන එක සිද්ධ වෙන්නේ සෛල ප්ලාස්මේ. මේ ඉන්ද්‍රිකා හැර ඉතුරු කොටස තියෙනවානේ. ආන්ගේ සෛල ප්ලාස්මේ නැත්තම් සයිටෝසෝලේ කියන්නකෝ. හරි. ඊට පස්සේ මේ පයිරුවේට් ටොක්සිකරණයයි ක්‍රෙබ්ස් චක්‍රයයි කියන දෙකම සිද්ධ වෙන්නේ මෙන්න මේ මයිට්‍රොකොන්ඩ්‍රියා පූරකය ඇතුලේ. හරි. අනිත් එක මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සිද්ධ වෙන්නේ මේ මයිට්‍රොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටලයේ මෙන්න මේ මියරවල. හරි. කෝ මියර මේ තියෙන්නේ මයිට්‍රොකොන්ඩ්‍රියාවනේ. මේ තියෙන්නේ බාහිර පටලය. මේ තියෙන්නේ අභ්‍යන්තර පටලය. මේ අභ්‍යන්තර පටලයේ මේ තියෙන මියර දැක්කද? මෙන්න මෙහෙම ඇතුළට නිරලා තියෙන්නේ. පූරකයේ දෙසට නිරලා තියෙන්නේ මියර. හරි. එතකොට මෙන්න මේක තමයි පියවර ටික. අපි දැන් බලන්න යන් මේ එක පියවරවලදී මොකද වෙන්නේ කියලා. හරි. අපි බලමුකෝ ග්ලයිකොලිසේදී මොකද වෙන්නේ කියලා බලන්න. හරි. ග්ලයිකොලිසේ කියන්නේ පළවෙනි පියවරනේ. ඉස්සෙල්ලම මේ තියෙනවා ග්ලූකෝස්. මායවලෙක් කියවනේ ග්ලූකෝස් C6යි H12යි O6නේ. හරි. දැන් මං කියවනේ සෛලීය ශ්වසනයේදී මොකද කරන්නේ? ග්ලූකෝස් චුට්ට කඩාගෙන යන එකනේ. පළවෙනියටම ඕක කඩන්න වෙන්න මේ විදිහට මේ. මේකේ ග්ලූකෝස් වල කාබන් 6ක් තියෙනවානේ මෙහෙම. ඒක මෙන්න මෙහෙම කඩපුවාම බලන්නකො මේ. මැදින් කඩපුවාම එක පැත්තකට කාබන් 3 ගානේ වෙන්න වෙනව නේද? හරි. කාබන් 3 ගානේ වෙන්න වෙනවා. තව දෙකකට කඩන්නත් පුළුවන්. හරි. ඔය කාබන් 3 කෑල්ලකට කියන නම තමයි පයිරුවේට් අණුවක් කියලා කියන්නේ. හරි. එතකොට පයිරුවේට් අණුවක කාබන් 3ක් තියෙනවා. අනිත් එක බලන්න පයිරුවේට් අණු කීයක් හැදෙන්න ඕනද මෙතනදී? දෙකක් හැදෙන්න එපානේ. මේක දෙකකටනේ කැඩුනේ. පයිරුවේට් අණු දෙකක් හැදෙනවා මෙතනදී. හැබැයි මේක මෙහෙම හදද්දී ATP අණු දෙකක් වැය වෙනවා. මොකද්ද? ATP අණු දෙකක් වැය වෙනවා. හරි. ATP අණු දෙකක් වැය වෙනවා. අලුතින් ATP අණු 4ක් හැදෙනවා. 4ක් හැදෙනවා. මෙතනදී ඇත්තටම ATP වැය වුණාම ADP වෙනවා. හරි. ADP. ADP දෙකක් හැදෙන්න එපා. එහෙනම් ATP 4ක් හැදෙන්නේ මොනවාගෙන්ද? ADP 4කින්. හරි. අන්තිමේටම බලන්නකො. ATP දෙකක් වැය වුණා. අලුතෙන් හැදුන ATP 4ක්. ඒ කියන්නේ මෙතන ඇත්තටම නිකන් හැදුන දෙකක් වගේනේ. ඇයි දෙකක් වැය වුණානේ. එතකොට අපි කියනවා ශුද්ධ ලාභය ATP වල ශුද්ධ ලාභය 2යි. හරි? එකත් හොඳට මතක තියාගන්න. තව මෙන්න මේ ATP හංගගෙන මේ දැන් බලන්න ATP 2යිනේ හැදුනේ. ATP හංගගෙන ඉන්න කෙනෙකුත් ඉන්නවා. එයාට කියනවා NADH. හරි? NADH. NADH දෙකක් හැදෙනවා. ඒ දෙන්න හැදෙන්නේ NAD+ දෙකකින්. හරි? NAD+ දෙකකින්. හරි? NAD+ දෙකකින් කොහොමද NADH හැදුනේ? හරි? ඒක මම කියලා දෙන්නම්කෝ. දැන් බලන්න මෙතන පයිරුවේට් වල මම සූත්‍රය ලියන්නම්කෝ. පයිරුවේට් වල සූත්‍රය C3යි H4යි O3. පයිරුවේට් දෙන්නගේ පයිරුවේට් එක්කෙනෙක්ගේ සූත්‍රය නෙමෙයි. දෙන්නගෙම ඉන්න ගාන ග්ලූකෝස්ගේ ගානට හරියන්න එපා. පරමාණු ගාන හරි සමාන වෙන්න එපා. නේ? බලමුකෝ එහෙම වෙනවද කියලා. මෙතන එක පයිරුවේට් කෙනෙක්ගේ කාබන් 3ක් තියෙනවා. දෙන්නෙක්ගේ නම් 6ක් තියෙන්න ඕනේ. ඒක හරියනේ ග්ලූකෝස් වලත් 6ක් තියෙනවා. පයිරුවේට් දෙන්නගෙම නම් ඔක්සිජන් කීයක් තියෙන්න ඕනද? මෙතන 3යි දෙන්නගෙම නම් 6යි මෙතනත් 6ක් තියෙනවා. ඒකත් හරි. හැබැයි හයිඩ්‍රජන් බලන්නකො. එක්කෙනෙක්ගේ 4යි දෙන්නගෙම නම් 8ක් තියෙන්න ඕනේ. හැබැයි ග්ලූකෝස් වල තියෙනවා 12ක්. 4කට මොකක් හරි වෙලා තියෙනවා. හරි. ආන් මේ 4 H+4ක් විදිහට පිට වෙලා තියෙනවා.
ඔය H+ හතරත් එක්කම තව යනවා ඉලෙක්ට්‍රෝන හතරකුත්. හරි. මේ දෙක මෙන්න මේවා ප්‍රතිග්‍රහණය කරගන්නවා මෙන්න මේ NAD+. හරි. සෛලයේ තියෙන NAD+ විසින් ප්‍රතිග්‍රහණය කරගන්නවා. හරි. එහෙම ප්‍රතිග්‍රහණය කරගෙන තමයි මේ NADH හදාගන්නේ. ඒ කියන්නේ මෙතනදී මේ හයිඩ්‍රජන් අරගෙනනේ මෙයා හදාගත්තේ. ඕකට කියනවා NADH බවට ඔක්සිහරණය වුණා කියලා. හරි. මම හිතනවා ඒකත් තේරෙන්න ඇති කියලා. හරි. තේරෙන්න ඇති නෙමෙයි බං මේක තේරෙන්න ඕනේ. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මේ වගේ හැදෙන ඔක්කොම ඵල ටික ඔයාලා මතක තියාගන්න ඕනේ. මෙන්න මේ ගණන් ටිකත් එක්ක අවබෝධයෙන් පාඩම් කරගත්තොත් හොඳට මතක හිටියි. බලන්න තව පොයින්ට් දෙකක් ඔයාලට කියන්න තියෙනවා. මේ මෙන්න මේ ග්ලයිකොලිසිය කියන එක ඔක්සිජන් තිබ්බත් නැතත් දෙකේදිම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මම දැන් මේ උගන්වන්නේ ස්වායුසෛලීය ශ්වසනය. කියන්නේ ඔක්සිජන් තියෙනකොට කරන ශ්වසනය. හරි? තියෙනකොට කරන සෛලීය ශ්වසනය. නිර්වායු ශ්වසනය කියලා එක්කුත් තියෙනවා. ඒකෙදි ඔක්සිජන් පාවිච්චි කරන්නේ නැහැ. හරි? ඒකටයි මේකටයි දෙකටම මෙන්න මේ ග්ලයිකොලිසිය කියන එක පොදුයි. හරි? ග්ලයිකොලිසිය කියන්නේ ඔක්සිජන් තිබ්බත් නැතත් සිද්ධ වෙනවා. අනිත් කාරණාව තමයි මේ ග්ලූකෝස් කියන්නේ උපස්තරයක් විදිහටනේ මෙතන තියෙන්නේ. හරි මෙතනදී ග්ලූකෝස් උපස්තරය. උපස්තරයක් බිඳ හෙළුවනේ මෙතනදී. ඒ කියන්නේ මේ කාබන් දාමේ බිඳ හෙළුවනේ. උපස්තරයක් බිඳ හෙලලා නේද මෙතනදී ATP හදවුවේ. හරි. ඒ ශක්තියෙන් ATP හදවුවේ. මෙතන බන්ධනය කැඩෙනවානේ. ඔන්න ඔය විදිහට උපස්තරයක් බිඳ හෙලලා නම් ATP හැදුවේ අපි කියනවා ඒකට උපස්තර පොස්ෆොලයිරීකරණය කියලා. හරි? උපස්තර පොස්ෆොලයිරීකරණය. උපස්තර පොස්ෆොලයිරීකරණය. මෙන්න මේ ක්‍රමයට තමයි මෙතනදී ATP හදන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් ග්ලයිකොලිසිස් වැඩි ඉවරයි. කියන්න ඕන හැමදේම කිව්වා. හරි. ඊළඟ අපිට ඉගෙන ගන්න තියෙන්නේ පයිරුවේට් ඔක්සිකරණයනේ. මම මෙතන ඔයාලට පේන්න පියවර ටික ලියලා තියෙනවා ඔයාලට මතක හිටින්න ඕනි හින්දා. පයිරුවේට් ඔක්සිකරණයේදී මොකද වෙන්නේ කියලා බලමු. පයිරුවේට් ඔක්සිකරණය කියන්නේ සාමාන්‍යයෙන් මේ ග්ලයිකොලිසියයි ක්‍රේස් චක්‍රය දෙක සම්බන්ධ කරන අතරමැදි පියවරක්. හරි. එතකොට බලන්නකො මං ග්ලයිකොලිසියේදී කියලා ග්ලයිකොලිසියේදී කිව්වනේ පයිරුවේට් අණු දෙකක් හැදෙනවා කියලා. මම මෙතනදී එක අණුවක් ගන්නවා තේරුම් ගන්න ලේසි වෙන්න. හරි. ඊට පස්සේ දැන් මේ පයිරුවේට් ඔක්සිකරණයයි ක්‍රිප්ස් චක්‍රයයි දෙකම සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුලේ. හරි. ඒකත් මතක තියාගෙන යන්න. දැන් මෙතන බලන්න පයිරුවේට් අණුවක් ඉස්සෙල්ලම ඔන්න එයා ඇසිටයිල් කාණ්ඩයක් බවට පත් වෙනවා. හරි. ඇසිටයිල් කාණ්ඩයක් බවට පත් වෙනවා. එතනදී මෙන්න මෙහෙම මතක තියාගන්නකො පයිරුවේට් අණුවකට මං කිව්වනේ කාබන් 3ක් තියෙනවා කියලා. කාබන් 3ක කෙනෙක්නේ. මෙතනදී ඇසිටයිල් කාණ්ඩයක් බවට පත් වෙද්දී මෙතනින් කාබන් ඩයොක්සයිඩ් අණුවක් පිට වෙනවා. ඒ කියන්නේ කාබොක්සිල් හරණයක් සිද්ධ වෙනවා. ওই කාබොක්සිල් හරණයකදී මෙතනදී එක කාබන් කෙනෙක්නේ පිට වෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ කාබන් 3ක් තිබ්බා එක කාබන් කෙනෙක් පිට වුණා. එහෙනම් ඇසිටයිල් කාණ්ඩයට තව කාබන් කීයක් තියෙනවද? කාබන් 2යි තියෙන්නේ. හරි. ඒකත් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ඇසිටයිල් කාණ්ඩය සහයෙන්සයිමය කියලා කෙනෙක් එක්ක ඒ කියන්නේ සහයෙන්සයිමය කියලා බොරුකාරයෙක් එක්ක සෙට් වෙලා හරි මම එහෙම බොරුකාරයෙක් කියන්නේ මේ ක්‍රිප් චක්‍රයේදී මෙයා ආය අයින් වෙනවා. හරි එයාත් එක්ක සෙට් වෙලා ඇසිටයිල් සහයෙන්සයිමය අණුවක් හදාගන්නවා. හරි මෙන්න මෙහෙම හදද්දී අර ATP හංගගෙන හිටපු එකෙක් ඉන්නවනේ. ආන් එයා මෙතනදිත් හැදෙනවා. NADH අණුවක්. NADH අණුවක් හැදෙන්නේ කොහොමද? NAD+ වලින්. හරි. දැන් මම මේ ඔක්කොම පැහැදිලි කරේ කාබන් පයිරුවේට් එක අණුවකින්නේ. හරි. එහෙනම් පයිරුවේට් අණු දෙකකින් බලන්න කොහොමද වෙන්නේ කියලා. පයිරුවේට් අණු දෙකකින් නම් කාබන් ඇසිටයිල් කාණ්ඩ දෙකක් හැදෙන්න ඕනේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් දෙකක් පිට වෙන්න ඕනේ. මේ දෙන්නට සහයෙන්සයිම ඒ අණුත් දෙකක් සම්බන්ධ වෙන්න ඕනේ. එතනින් ඇසිටයිල් සහයෙන්සයිම ඒත් දෙකක් හැදෙන්න ඕනේ. හරි? එතකොට මෙයාගෙත් කාබන් දෙකක් තියෙනවා. හරි?
මෙයාගේ එකත් මතක තියාගන්න. එතකොට මෙතනදී NADH උත් දෙකක් හැදෙන්න ඕනි NAD+ දෙකකින්. හරි. එහෙනම් ඔන්න ඔච්චරයි පයිරුවේට් ඔක්සිකරණයේදී කියලා දෙන්න තියෙන්නේ. මෙතනදී හොඳට මතක තියාගන්න ATP හැදෙන්නේ නැහැ කොතනකදවත්. හරි. ATP හැදෙන්නේ නැහැ. බලන්න මේ හැම කෙනාටම දෙක දෙක ගානේ තමයි සෙට් වෙලා තියෙන්නේ. හරි. ඒකත් ඉවරයි. එහෙනම් අපි ඊළඟට යන් ක්‍රෙබ්ස් චක්‍රයට. මං කලින් කියා දීපු පයිරුවේට් ඔක්සිකරණය මෙන්න මේ විදිහට එක ප්‍රතික්‍රියාවකින් ලියන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රතික්‍රියාවකින්. මේක මම මේ පැත්තට ලියලා නැහැ ඉඩමදි හින්දා. අර ඇසිටයිල් කාණ්ඩයක් බවට පත් වෙන එක පෙන්වන්නේ නැතුව අපිට මෙන්න මේ විදිහට එකපාරක් පෙන්වන්න පුළුවන් පයිරුවේට් අණු දෙක සහ එන්සයිම A දෙකක් එක්ක සම්බන්ධ වෙලා ඇසිටයිල් සහ එන්සයිම A දෙකක් හදනවා කියලා. එතකොට NAD+ දෙකකින් NADH දෙකයි කාබන් ඩයොක්සයිඩ් දෙකකුයි පිට වෙනවා කියලා. හරි. ඊළඟට ඉතින් ක්‍රේබ්ස් චක්‍රයනේ බලන්න තියෙන්නේ. ওই ක්‍රේබ්ස් චක්‍රයට එක එක නම් කියනවා. හරි. ක්‍රේබ්ස් චක්‍රය කියලා කියන්නේ ක්‍රේබ්ස් කියලා කෙනෙක් මේක හඳුන්වලා දීපු හින්දා. තව නම් දෙකක් කියනවා. හරි. එකක් තමයි සිට්‍රික් අම්ල චක්‍රය. සිට්‍රික් අම්ල චක්‍රය. අනිත් එක තමයි TCA චක්‍රය. ඔය සිට්‍රික් අම්ල චක්‍රය කියන්න හේතුව තමයි මේකෙදි හැදෙන පළවෙනි ඵලය සිට්‍රේට් නැත්නම් සිට්‍රික් අම්ලය දෙකම එකක්. හරි. සිට්‍රික් අම්ලය වෙන එක තමයි හින්දා තමයි සිට්‍රික් අම්ල චක්‍රය කියලා කියන්නේ. ඔය TCA චක්‍රය නැත්නම් ට්‍රයිකාබොක්සිල් ඇසිඩ් ඒ නමේම තියෙනවා ඒක. හරි. මේ සිට්‍රික් අම්ලය ඇතුලේ කාබොක්සිල් කාණ්ඩ 3ක් තියෙනවා. ඒකින්දත් ඔය ඔන්න ඔය විදිහට TCA චක්‍රය කියලා කියනවා. හරි. එතකොට ඔය නම් තුනම කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ මේ ක්‍රෙබ්ස් චක්‍රය ගැනම තමයි. හරි. දැන් අපි යන් මේකෙදි මොකද වෙන්නේ කියලා බලන්න. හරි. මම මෙතනදි ගත්තා එක ඇසිටයිල් සහ එන්සයිම A අණුවක් තේරුම් ගන්න ලේසි වෙන්න. හරි. අර මං කිව්ව නේද මේ පයිරුවේට් ඔක්සිකරණයේදී මේ සහ එන්සයිම A කියන්නේ බොරුකාරයෙක් කියලා. මෙතනදි වෙන්නේ ඉස්සෙල්ලම මෙයා අයින් වෙන එක. හරි. එයා අයින් වුණාට පස්සේ ඉතුරු වෙනවනේ මෙන්න මේ ඇසිටයිල්. ඔය ඇසිටයිල් මේ ඔක්සලෝ ඇසිටේට් එක්ක එකතු වෙනවා. ඇයි ඇසිටයිල් තනි වුණා. එයාගේ තනිය බලන්න මේ ඔක්සලෝ ඇසිටේට් කියලා එක්කෙනෙක් එනවා. හරි. දැන් බලන්නකො මේ ඇසිටයිල්ට කාබන් දෙකක් තිබ්බනේ. උඩදි මං කියා දුන්නානේ. මේ ඔක්සලෝ ඇසිටේට් කියනකොට මේ වචන දෙකේම අකුරු 4නේ තියෙන්නේ. එහෙම හරි මතක තියාගන්න. මෙයාට තියෙන්නේ කාබන් 4යි. නැත්තම් මෙයාට කියන ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් OAA කියලත් කියනවා. හරි. මෙයාත් එක්ක එකතු වෙලා අන්තිමේටම හදනවා සිට්‍රේට්. ඒ සිට්‍රේට් නැත්තම් සිට්‍රික් අම්ලය. එයාට තියෙනවා කාබන් 6ක්. හරි. කාබන් 6ක්. මේ දෙකයි මේ 4යි 6යි. හරි. දැන් ඊට පස්සේ මෙන්න මෙයා ආපහු මෙන්න මෙයාව හදනවා. කවුද? සිට්‍රේට් ආපහු මෙන්න මේ ඔක්සලෝ ඇසිටේට්ව හදනවා. ඒ ආපහු හදන හින්දා අපි කියන ඔක්සලෝ ඇසිටේට්ව පුනර්ජනනය කරනවා කියලා. ඔය පුනර්ජනනය කරද්දී මේ කාබන් 6 මේ කාබන් 4ක් වෙනවනේ. අර පයිරුවේට් ඔක්සිකරණයේදී වගේම මෙතනදී මේ අඩු වෙන කාබන් මෙතන පිට වෙලා යනවා කාබන් ඩයොක්සයිඩ් දෙකක් විදියට. දෙකක වෙනසක් නේ තියෙන්නේ. ඒ දෙන්න කාබන් ඩයොක්සයිඩ් දෙකක් විදියට පිට වෙලා යනවා. තව මෙතනදී ATP දෙකක් හැදෙනවා. එකක් හරි ATP හැදෙනවා. ATP එකක් හැදෙනවා. හරි. තව එක්කෙනෙක් හැදෙනවා. එයාට කියනවා FADH2. FADH2 එක්කෙනෙකුත් හැදෙනවා. තව අර ATP හංගගෙන හිටියේ කවුද? NADH. NADH 3 දෙනෙකුත් මෙතනදී හැදෙනවා. මේ බලන්න ATP හැදෙන්නේ කාගෙන්ද? ADP වලින්. හරි. FADH2 හැදෙන්නේ මෙන්න මෙයාගෙන්. හරි. FAD වලින්. NADH හැදෙන්නේ කාගෙන්ද? NAD+ වලින්. හරි. NAD+ 3කින්. මම මෙතන ගත්තේ එක ඇසිටයිල් එක්කෙනෙක්නේ. හරි. මෙතනදී දෙන්නෙක් ගත්තොත් එහෙම අන්තිමට මේ හැදෙන ඔක්කොම ඩබල් වෙන්න ඕනේ.
මෙතන දිහෙනම් කාබන් ඩයොක්සයිඩ් කීයක් හැදෙන්න ඕනද? 4ක් හැදෙන්න ඕන. මම මෙතන ලියන්න යන්නේ මේ ලියුවොත් එහෙම දැන් පැහැදිලි මදි වෙයි. හරි. මෙතනදී කාබන් ඩයොක්සයිඩ් 4 දෙනෙක් හැදෙන්න ඕනේ. මෙතන ATP දෙකක් හැදෙන්න ඕනි. තව මෙතන FADH2 දෙකක් හැදෙන්න ඕනි. මෙතන NADH 6ක් හැදෙන්න ඕනි. කියන්නේ මේ හැම එකක්ම දෙකෙන් ගුණ වෙන්න ඕනි. හරි. මේ මෙතන FADH2 දෙකයි FAD දෙකකින් හැදෙන්නේ. ADP දෙකකින් ATP දෙකක් හැදෙනවා. හරි. එතකොට ක්‍රෙබ්ස් චක්‍රය ගැනත් අපි දැනන් ඉන්න ඕන හැමදේම හරියටම ඉගෙන ගත්තා. හරි. ඊළඟට යන් අපි එතකොට මේ මෙන්න මේ ටික ඔක්කොම හරියට මතක තියෙන්න ඕන. හරිද? ඊළඟට යන් අපි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියන්නේ මොකක්ද කියලා බලන්න. හරි. මේ බලන්නකෝ. දැන් තියෙන්නේ අපිට ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. ඔය ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය ටිකක් හරියට තේරුම් ගන්න ඕන. ගොඩක් ළමයි මේකෙදි මොකද්ද වෙන්නේ කියලා හරියට තේරුම් ගන්නේ නැහැ. ගිහිල්ලා විභාගෙ ලියන කටපාඩම් කරලා ලියනවා විතරයි. හරි. ඒ හින්දා අපි හරියට තේරුම් ගමු මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. මොනවා හරි විභාගෙදී ප්‍රශ්නයක් අහුවොත් සමහර වෙලාවට බෑ මේක හරියට තේරුම් ගන්නේ නැති නිසා. හරි. බලන්නකො ග්ලයිකොලිසිසේදී ATP දෙකයි NADH දෙකකුයි හැදුනනේ. පයිරුවේට් ඔක්සිකරණයේදී NADH දෙකක් විතරයිනේ හැදුනේ. ක්‍රේබ්ස් චක්‍රයේදී ATP දෙකයි FADH2 දෙකයි NADH 6කුයි හැදුනනේ. මම මේ පැහැදිලි වෙන්න මේ ටික ලිව්වා. හරි. දැන් බලන්නකෝ මෙතෙන්ට එද්දි සම්පූර්ණයෙන්ම ATP 4ක් හැදිලා NADH 10ක් හැදිලා FADH2 දෙකක් හැදිලා. මං කිව්වා නේද සෛලීය ශ්වසනයේදී වෙන්න ඕනේ මොකද්ද ATP හදන එකනේ. හැබැයි NADH 10ක් හැදිලා. ATP වලට වඩා හැදිලා තියෙන්නේ NADH 10ක්. තව FADH2 දෙකකුත් හැදිලා. මං කිව්වා නේද මෙයා ATP හංගගෙන ඉන්නවා කියලා. ඒකේ අදහස තමයි දැන් අපි මෙතනදි කරන්න යන්නේ මෙයාලව ඔක්සිකරණය කරවලා ඒකේ ශක්තියෙන් ආපහු ATPව හදාගන්න එක. මං හිතනවා තේරෙන්නේ නැති කියලා ඔයාලට. හරි. මේ බලන්නකෝ. මෙයාලව ඔක්සිකරණය කරපුවාම මෙන්න මෙහෙමනේ. මෙයාලව ඔක්සිකරණය කරන්නේ. හරි. NADH බලන්නකෝ. NADH ඔක්සිකරණය කරවුවොත් හරි NAD+ දෙකක් H+ දාන දෙකක් ඉලෙක්ට්‍රෝන. FADH2 ඔක්සිකරණය කරොත් හැදෙනවා FAD අර විදිහටම දෙකක් H+ දාන දෙකක් ඉලෙක්ට්‍රෝන. හරි. මෙයාලව ඔක්සිකරණය කරවනවා පළවෙනියට. ඒක ඔක්සිකරණය කරවන්නේ මෙන්න මෙතනදී. මේ මයිටොකොන්ඩ්‍රියාවක්නේ. මේ බාහිර පටලය අභ්‍යන්තර පටලය මේ තියෙනවා මියර. හරි. මියර මම මේ විදිහ එකක් ලොකු කරලා තමයි මේ මෙතන ඇඳලා තියෙන්නේ. බාහිර පටලය අභ්‍යන්තර පටලය මේ තියෙන්නේ මියර. හරි. ඕන්න ඔය මියර හරියේදී තමයි මෙයාලා දෙන්නම ඔක්සිකරණය කරවන්නේ. එහෙම ඔක්සිකරණය කරපුවාම මෙතනදී හැදෙනවානේ H+ සහ ඉලෙක්ට්‍රෝන. ඔන්න ඔය ටිකව ගන්නවා මම මෙන්න මේ ඇඳලා තියෙන නිල් පාටේ. ඔන්න මෙයාලව ටික අරගෙන මෙන්න මෙහෙම අරගෙන යනවා. හරි. මෙතනදී අරන් යන්නේ ඉලෙක්ට්‍රෝන ඇත්තටම. හරි. ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මෙහෙම අරගෙන යනවා. H+ හරියට මොකද වෙන්නේ කියලා මම හරියටම කියන්නම්. හරි. බලන්න එහෙම අරගෙන යන්නේ කවුද? එයාලට කියනවා වාහක අණු කියලා. මම මේ නිල් පාටින් හදලා තියෙන්නේ. එයාලා වාහක අණු. ඔය වාහක අණු ශ්‍රේණියක් මේක දිගේ තියෙනවා. ඔය වාහක අණු ශ්‍රේණියක් දිගේ තමයි අරන් යන්නේ. ඒ වාහක අණු හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? ඔය වාහක අණු හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වලින් වෙන්නත් පුළුවන්. සමහර ඒවා නම් ප්‍රෝටීන වලින් වෙන්නත් පුළුවන්. ඔය සමහර වාහක අණු හැදිලා තියෙනවා ප්‍රෝටීන වේ නොවන තව කාබනික අණු වලින් හැදිලා තියෙන්න පුළුවන් ලිපිඩ වගේ. හරි. එහෙම හැදිලා තියෙන්න පුළුවන්. එතකොට ඊළඟට බලමු හරියටම මෙන්න මේ H+ සහ ඉලෙක්ට්‍රෝන අරගෙන කොහොමද මෙතනදී මේ ටික යවලා ඕකේ ශක්තියෙන් ATP හදාගන්නේ කොහොමද කියලා හරියටම අපි බලමු. හරි.
ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේදී ATP හදාගන්න විදිහනේ දැන් බලන්නේ. හරි. දැන් FADH2 අණු 2යි NADH අණු 10කුයි අපිට තියෙනවානේ. හරි. ඊට කලින් මෙන්න මේවා ඔක්සිහරිත සහ එන්සයිම කියලත් කියනවා. FADH2 NADH කියන්නේ ඔක්සිහරිත සහ එන්සයිම. ඒකත් මතක තියාගන්න. ඒ වගේ ලොකු ශක්තියක් තියෙනවා. හරි. දැන් මේ දෙන්න අර මේ කලින් රූපෙමයි. මේ දෙන්න මෙතෙන්ට අරන් ඇවිල්ලා මෙතන ඔක්සිකරණය කෙරෙව්වනේ. හරි. ඔක්සිකරණය කරාට පස්සේ H+ සහ ඉලෙක්ට්‍රෝන නිපදුනානේ. හරි. නිදහස් වුණානේ. මේ වගේ ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මේ වාහක අණු මේ තියෙන නිල් පාටින් හදලා වාහක අණුනේ. මෙන්න මේ වාහක අණු දිගේ මෙහෙම අරන් යනවා. හරි. මෙන්න මෙහෙම වාහක අණු දිගේ මෙහෙම අරන් යනවා. වාහක අණු ශ්‍රේණියක් දිගේ ඔහොම අරන් යද්දී දාමයක් විදිහට යන්නේ ඉලෙක්ට්‍රෝන. ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක්. හරි. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක් කරහාම ඉලෙක්ට්‍රෝන ටික දැන් යනවා. එහෙම යද්දී ඔතනදී ශක්තියක් නිපද වෙනවා. ඒ ශක්තියෙන් ATP නිපදවන්න එකපාරට. ඒ ශක්තියෙන් කරන්නේ මෙන්න මේ H+ ටික අරව ඔක්සිකරණය කරද්දී නිපද වෙච්ච H+ ටික නැත්තම් ප්‍රෝටෝන ටික අරන් එනවා මෙන්න මේ පටල දෙක අතර අවකාශයට. ඒකට අපි කියනවා අන්තර් පටල අවකාශයට. හරි. අන්තර් පටල අවකාශයට අරගෙන එනවා. දැන් අන්තර් පටල අවකාශයට ඔහොම අරගෙන එද්දී මේක දිගින් දිගටම වෙනකොට H+ සාන්ද්‍රණය මෙන්න මෙතන වැඩි වෙනවා නේද? H+ සාන්ද්‍රණය නැත්තම් ප්‍රෝටෝන සාන්ද්‍රණය කොහෙට වඩාද වැඩි වෙන්නේ? මෙන්න මෙතන අන්තර් පටල අවකාශයේ H+ සාන්ද්‍රණය වැඩි වෙනවා. මෙතන තියෙන මයිටොකොන්ඩ්‍රියා පූරකයේ H+ සාන්ද්‍රණයට වඩා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ටික ආයෙ ඉබේ එළියට යන්න පටන් ගන්නවා. එළියට නෙමෙයි මයිටොකොන්ඩ්‍රියා පූරකයට. මයිටොකොන්ඩ්‍රියා පූරකයට මෙන්න මේ ටික පොම්ප වෙනවා රසායනික ආශ්‍රිතය මගින්. හරි. මේ දෙන්න ඔක්සිකරණය කරා. ඊට පස්සේ H+ සහ ඉලෙක්ට්‍රෝන නිදහස් වුණා. ඉලෙක්ට්‍රෝන ටික පාවිච්චි කරලා මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක් ගමන් කරා. ඒකෙදි ශක්තියක් නිපදුණා. H+ ටික ගත්තා අන්තර් පටල අවකාශයට. අන්තර් පටල අවකාශයේ H+ සාන්ද්‍රණය වැඩි වුණාට පස්සේ රසායනික ආශ්‍රිතය මගින් කෙලින්ම පොම්ප වෙනවා ආපහු මයිටොකොන්ඩ්‍රියා පූරකයට. හරි. එතනදී ආපහු ATP නෙමෙයි එතනදිත් ආපහු ශක්තියක් නිපද වෙනවා. හරි. ශක්තියක් නිපද වෙනවා. ඒ ශක්තිය පාවිච්චි කරලා දැන් හදා ගන්නවා ATP. හරි. ඒ ශක්තියෙන් තමයි දැන් ATP හදන්නේ. ඔතනදී ATP හදනකොට ATP සින්තේස් කියලා එන්සයිමයක්. හරි. ATP සින්තේස් කියලා එන්සයිමයක් ওই ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරනවා. එන්සයිමයකින් කරන්නේ මොකක් හරි ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කරන එකනේ. හරි. ATP සින්තේස්. එතකොට දැන් මං කිව්වනේ ඔය ශක්තියෙන් ATP හදා ගන්නවා කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. FADH2 අණුවකින් හදනවා ATP 1.5ක්. NADH අණුවකින් හදනවා ATP 2.5ක්. එතකොට බලන්න FADH2 එක අණුවකින් ATP 1.5ක් හදනවා නම් අණු දෙකකින් කොච්චරක් හදන්න පුළුවන්ද? ATP 3ක් හදන්න පුළුවන්. NADH එක අණුවකින් 2.5ක් හදනවා නම් 10කින් කොච්චරක් හදනවද? 25ක්ම හදනවා. හරි. අන්තිමේටම බලන්නකො මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේදී විතරක් ATP 3.25යි 28ක් හදනවා. බලන්න ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේදී ලොකු ගාණක් හදනවානේ. මෙන්න මේ තැන් වලට වඩා ඉලෙක්ට්‍රෝන පරිවහනයේදී ATP 28ක් හදනවා. තේරුණාද? එතකොට බලන්න ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියලා කියන්නේ මෙතනදී මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයෙන් මේ ඔක්කොම කරගත්තේ. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය ගැන දැනගෙන ඉන්න ඕනි.
හරි. අපි දැන් සෛලීය ශ්වසනය ගැන ඔක්කොම දේවල් ඉගෙනගෙන ඉවරයි. හරි. සෛලීය ශ්වසනයේ ක්‍රියාවලිය ඔක්කොම දේවල් ඉගෙනගෙන ඉවරයි. හැබැයි මේ ටිකත් අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. දැන් බලන්නකො මම මෙතන ලියලා තියෙනවා මේ එක එක ඒ වගේ නිපද වෙච්ච ගණන් ටික මේ NADH FADH2 ATP ගණන් ටික ලියලා තියෙනවා. හරි. මේ ආයසරයක් කියන්න ඕනේ නෑනේ. මෙතන ATP 28 හැදුනේ මෙන්න මේ ටික පාවිච්චි කරලානේ. මෙන්න මේ ටික පාවිච්චි කරලානේ. හරි. බලන්නකෝ සාමාන්‍යයෙන් ATP කීයක් හැදෙනවද මේ ඔක්කොම සෛලීය ශ්වසනය ක්‍රියාවලිය ඉවර වුණාට පස්සේ ATP කීයක් හැදෙනවද අන්තිමට මෙතන ATP 2යි ATP 2යි ATP 4යි මේ 28යි ATP 32ක් හැදෙනවා. හරි ATP 32ක් හැදෙනවා. හැබැයි ඔය විදිහට ATP හරියටම 32ක් හැදෙන්නේ ගොඩක් ඇක්ටිව් සෛලවල විතරයි. හරි ගොඩාක් සක්‍රිය සෛලවල. එන ඇක්ටිව් සෛලවල විතරයි මේවා ATP 32ක් හැදෙන්නේ. හරියට අපේ ඇඟේ තියෙන අක්මා සෛල, හරි. තව හර්ට් ප්‍රේෂි සෛල, හරි. හර්ට් පේශි. ඒ වගේ ගොඩක් ඇක්ටිව් සෛලවල ATP 32ක් හැදෙනවා. අනිත් සෛලවල පොඩි කේස් එකක් තියෙනවා. මෙතනදී ග්ලයිකොලිසිස් සිද්ධ වුණේ කොහෙද? මේ එළියේනේ. සෛලයක සෛල ප්ලාස්මයනේ. ඔය සෛල ප්ලාස්මය හැදුනට NADH මෙන්න මේ NADH දෙක මෙහි ඉඳන් මේ මයිටොකොන්ඩ්‍රියා පූරකයට අරන් එන්න එපා. හරි? ඇයි මේ දේවල් සිද්ධ වුණේ මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුළේ. තේරුණාද? මේ පයිරුවේට් ඔක්සිකරණයයි ක්‍රීප්ස් චක්‍රයයි සිද්ධ වුණේ මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුළේනේ. ඒ හින්දා මේක මෙතෙන්ට අරන් එන්න ATP දෙකක් වැය වෙනවා. එතකොට ඔක්කොම ATP 32ක් හැදුනා. දෙකක් වැය වෙනවනේ මේ NADH දෙක මෙතෙන්ට අරන් එන්න මෙහි ඉඳන් මෙතෙන්ට අරන් එන්න. ඒ හින්දා ඇත්තටම අනිත් සෛලවල ATP 30යි හරියටම මේකෙන් හැදෙන්නේ. ඔන්න ඕකත් මතක තියාගන්න. එතකොට සෛලීය ශ්වසනය කියන මාතෘකාවට අදාළව ඔයාලගේ සිලබස් එකේ තියෙන ඔක්කොම කරුණු ටික මම මෙතනදී කියලා දුන්නා. එහෙනම් සෛලීය ශ්වසනය කියන එක මෙතනින් ඉවරයි. හරි. තව චූටි කාරණාවක් තියෙනවා. මේ YouTube channel එකෙන් මම ඉස්සරහටත් ඔයාලට වැදගත් වෙන බයොලොජි පාඩම් අරගෙන එනවා. ඒ වගේම ඔයාලා කැමති නම් මගේ ක්ලාස් වලට join වෙලා ඉස්සරහට වැඩ කරගෙන යන්න. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා Telegram link එකයි WhatsApp link එකයි. ඒකට join වෙලා ඔයාලට අදාළ විස්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරන්න, තව like කරන්න, යාළුවන්ට share කරන්න, ඔයාලට හිතෙන දේ comment කරන්න.